Hello everyone. Learn Fabric SL කියන YouTube channel එකෙන් අපි අද ඉඳලා Microsoft Fabric සිංහලෙන් ඉගෙන ගමු. මුලින්ම බලමු මොකක්ද Microsoft Fabric කියන්නේ කියලා. මොකක්ද Microsoft Fabric කියන්නේ? ඇත්තටම Fabric කියන්නේ end-to-end analytics platform එකක්. සරල උදාහරණයක් ගත්තොත් අපි මොන කම්පැනි එකක වැඩ කරත් මේ හැම කම්පැනි එකකටම තියෙන පොදු requirement එකක් තියෙනවා. ඒ මොකක්ද? එයාලට ඕනේ එයාලගේ available data පාවිච්චි කරලා decision making කරන්න. decision making කරන්න මොකක්ද එයාලට ඕනේ? එයාලට reports ඕනේ. ඉතින් අපි මොකක්ද කරන්නේ? සාමාන්‍යයෙන් අපි කරන්නේ ඒ company එකේ තියෙන raw data අරගෙන ඒව transform කරලා ඒව visualize කරලා reports හදනවා. ඉතින් මේ process එකට අපිට එක tool එකක් පාවිච්චි කරන්න තියෙනවා නම් ඒක කොච්චර ලේසිද නේද? අපිට බලන්න Fabric එන්න කලින් මොන වගේ situation එකක්ද තිබ්බේ කියලා. ඇත්තටම Fabric එන්න කලින් අපිට මේ එක එක phase එකට එක එක tools පාවිච්චි කරන්න උනා. data engineer කෙනෙක් ගත්තාම එයාට ඕනි වෙන tool set එක වෙනම set එකක්. ඊට පස්සේ database administrator කෙනෙක් ගත්තාම එයාට ඕනි වෙනම tools එකක්. ඊට පස්සේ අපි ගමු BI developer කෙනෙක්ට එයාට reports හදන්න වෙනම tools ටිකක් ඕනේ නේද? ඒ වගේම තමයි data scientist කෙනෙක් ගත්තාම එයාට advanced analytics කරන්න වෙනම tool set එකක් ඕනේ. ඉතින් මේ හැමදේම එකම තැනකට ගෙනහලා නිර්මාණය කරපු Microsoft product එකක් තමයි Microsoft Fabric කියන්නේ. ඇයි අපි දැන් Microsoft Fabric ඉගෙන ගන්න ඕනේ? ඒකට මම හේතු කීපයක් කියන්නම්. Microsoft Fabric කියන්නේ මේ වෙද්දී ඉතාමත් fast growing data platform එකක්. ඒ වගේම තමයි ඉතා ප්‍රබල ආයතන විසින් මේ Fabric කියන tool එක ඉතාමත් ශීඝ්‍රයෙන් වැළඳ ගන්න බවක් පෙනී යනවා. data field එක ගත්තාම data engineering කියන්නේ ඉතාමත් කැපී පෙනෙන job role එකක්. ඉතින් මේ වගේ year to year growth එක වැඩි data engineer වගේ role එකකට Microsoft Fabric කියන්නේ නැතුවම බැරි tool එකක්. ඒ වගේම තමයි මම කලින් කිව්ව කාරණාව. ඒ තමයි Microsoft Fabric කියන එක tool එකක් නිසා අපිට එක එක tools ගොඩාක් replace කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ tool එකත් එක්ක එක requirement එකට උදාහරණයක් විදිහට data ingest කරන්න, data transform කරන්න, data visualize කරන්න මේ එකින් එකට එක එක tool පාවිච්චි කරන්න උනොත් ඒ හැම tool එකක් ගැනම වෙනම ඉගෙන ගන්න වෙනව නේද? ඉතින් ඒක කොච්චර time consuming ද? Fabric ඉගෙන ගත්තොත් ඔයාට වෙන tool එකක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට Fabric එක ඇතුලේ ඔයාගේ data journey එකට අවශ්‍ය සියලුම tools ටික include වෙලා තියෙනවා. අපි ඊළඟට බලමු Fabric ඇතුලේ තියෙන workloads මොනවද කියලා. Main workloads අපිට 10ක් තියෙනවා. උතන 9ක් include වෙලා තියෙනවා. ඒවා numbers වලින් ගත්තොත් data factory, data engineering, data warehouse, databases, Power BI, real-time analytics, data science, IQ, industry solutions, Power graph කියලා එකක් තියෙනවා. අපි දැන් මේ එකින් ගැන පොඩි විස්තරයක් කතා කරමු. data factory. data factory ගත්තාම දැන් මම කලින් කියවනේ අපේ company එකේ එක එක data sources තියෙනවා කියලා. හිතමු company එකේ ERP එකක් තියෙනවා. ඒක ගමු උදාහරණයකට ගමු Azure SQL database එකක් කියලා. අපිට මේ database එකේ තියෙන data Fabric එක ඇතුළට ගේන්න ඕනේ. මේ ගේන්න අපි පාවිච්චි කරන ingestion tool එකක්. එතකොට Fabric එකේ mainly ingestion tools කීපයක් තියෙනවා. ඒ තමයි data pipeline, data flow gen 2, notebooks, ඒ වගේම අපි ඉස්සරහට මම ඉස්සරහ කියන්නේ real time data ingest කරන්න අපිට තියෙනවා event stream කියලා tool එකක්. ඊට පස්සේ data engineering. දැන් අපි මේ ගෙන අපේ data අපි ඊළඟ step එක විදිහට ගත්තොත් data තියෙන විදිහට පාවිච්චි කරන්න බෑනේ. ඒක transformations add කරලා එක modifications කරලා data ටික පොඩ්ඩක් හදලා ගන්න. අන්න ඒ transformation part එකට අවශ්‍ය artifacts ටික data engineering කියන workload එක ඇතුළේ තියෙනවා. data warehouse කියන්නේ අපි ඒකින data store කරන storage අපිට ලබා දෙන්නේ මේ data warehouse එකේ. data warehouse එකේ අපිට mainly data lake house, data warehouse කියලා දෙකක්. ඒ data lake house, warehouse වල වෙනස්කම් මම ඉස්සරහ වීඩියෝ වලින් කතා කරනවා. ඊළඟට තියෙනවා databases කියන අපිට Fabric එක ඇතුලේ database හදන්න පුළුවන්. අපිට ප්‍රධාන වශයෙන්ම හදන්න පුළුවන් දේවල් තමයි Azure SQL එකක් නැත්නම් Cosmos DB එකක් අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ Power BI කියන එක නම් මේ වෙද්දි දන්නේ නැති කෙනෙක් නැති තරම්. Power BI කියන්නේ අපි හැමෝම දන්නා එක visualization tool එකක්. ඉතින් ඔයාලා දැන් හිටියද
Power BI කියන්නේ Fabric එක ඇතුළේ තියෙන මේන්ම workload වලින් එකක් කියලා. ඔයාලා Fabric ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලගේ Power BI වැඩවලටත් ඉතාමත් පහසු වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා real time analytics. Real time analytics කියන්නේ අපි හිතමුකෝ අපිට real time update වෙන data තියෙනවා කියලා. අන්න ඒ වගේ data පාවිච්චි කරලා අපිට real time dashboard හදන්න ඕන වෙනවා. මොකද data හැම තප්පරයකදීම update වෙනවා නම් අපි පැයෙන් පැය update වෙන report එක පාවිච්චි කරලා වැඩක් නැහැ නේ. එතකොට ඒ real time analytics වලට අවශ්‍ය දේවල් ටික real time analytics කියන workload එක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ data science. Data science කියලා ගත්තාම අපි ගොඩක් දෙනෙක් දන්නවා අපි machine learning කියලා කියන්නේ. එතකොට අපේ basic analytics වලට අමතරව අපි advanced analytics වලට යනවා නම් අපිට එක එක machine learning algorithms ඕන වෙනවා. අපිට එක එක code choose කරන්න වෙනවා. එතකොට මෙන්න මේවට pre-built code set තියෙනවා මේ data science කියන workload එක ඇතුලේ. ඊට පස්සේ IQ. IQ කියන්නේ ඇත්තටම ළඟදී ආපු එකක්. ඒක යාලා කියනවා එයාලා අපිට business එක meaningful කරන්න අවශ්‍ය ontologies, graphs, planning සහ AI agents කියන facilities මේ IQ කියන workload එකෙන් දෙනවා කියලා. ඊට පස්සේ industry solutions. මේක ඇත්තටම include වෙලා තියෙනවා අපිට end-to-end analytics කරන්න අවශ්‍ය pre-templates. අපිට guidance එකක් දීලා තියෙනවා මේ template use කරලා අපේ analysis පහසු කරගන්න. ඊට පස්සේ what is one lake? One lake කියලා කියන්නේ පිටසල උදාහරණයකින් තේරුම් අපි කලින් කතා කරා අපේ company එකේ තියෙන එක එක data sources ගෙනල්ලා අපි Fabric එකේ store කරලා ඒවා analysis කරන්න පාවිච්චි කරනවා කියලා. ඉතින් ඔය හිතන්න එක data source එකක් කියනවා. ඒක Azure SQL එකක් කියනවා. ඒක ගෙනල්ලා Fabric එක ඇතුලේ store කරනවා. lake house එක කාරේ house එක කාරේ store කරනවා. ඔයාට ඒක Fabric එක ඇතුලේ එක එක components තියෙනවානේ. එක එක artifacts තියෙනවා. lake house, warehouse, data pipeline, data flow gen 2, notebook. දැන් මේ එක එක elements තියෙද්දි මේවා Fabric එක ඇතුලේ එක එක දා තියෙනවා. මම ඉස්සරහට කතා කරන්නේ මේකේ තියෙන workspaces කියලා concept එකක්. නැත්නම් එක එක workspace එක එක department වලට assign කරලා තියෙනවා. දැන් එක department වලින් මාරි එක data set එකක් තියෙනවා කියන්නේ ඒක හැම department එකකම ඕන වෙන data set එකක් තියෙනවා. එතකොට ඔයාලා එක workspace එකක් වශයෙන් මේකට access කරනවා. හැබැයි ඔයාලට ඊළඟ workspace එක access කරද්දී access නැහැ. ඔයාලට එතකොට ආයි data load කරන්න වෙනවා. මේ වගේ situation එකක් තිබ්බොත් මොකද වෙන්නේ? data duplicate වෙනවා. එකම data එක නැවත නැවත ගෙනල්ලා duplicate වෙනවා. අපිට මේක වළක්ව ගන්න පුළුවන් one lake. one lake එකේ store වෙනවා කියන්නේ ඔයාලට ආයි Fabric එක ඇතුලේ කොහෙන් වුණත් එකම data copy එකකට access කරන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේකට හොඳ example එකක් තමයි අපේ OneDrive එක. OneDrive එක ගත්තාම හැමදේම අපේ ගෙනල්ලා අපි OneDrive එකේ save කරන්නේ. අන්න ඒ වගේ Fabric එකේ හැම දෙයක්ම save වෙන්නේ one lake එකට. ඒ විතරක් නෙමෙයි අපිට data source එකක් ගත්තොත් අපිට ඒක one lake එක ඇතුලේ ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන්. data duplicate වෙන්නේ නැහැ. එකම copy එකයි තියෙන්නේ. ඒ වගේම තමයි අපිට එක copy එකක් තියෙන නිසා අපිට ඒකට data security apply කරන්න පුළුවන්. ඊට පස්සේ collaboratively අපිට data copy එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. මේවා ගැන වැඩි විස්තර ඉස්සරහට අපි කතා කරමු. අපි දැන් බලමු Microsoft Fabric අපිට use කරන්න ඕනේ වෙන්නේ real world example එකක්. මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්න කිව්වනේ. ඕනෙම company එකක තියෙන පොදු requirement එකක් තියෙනවා කියලා. ඒ තමයි එයාලගේ තියෙන available data පාවිච්චි කරලා එයාලට decision making කරන්න ඕනේ වෙනවා. ඉතින් මේක හිතන්නකෝ නොයාට කරන්න උනා කියලා. මම කියන්නේ report එකක් හදන එක. නොගි මැනේජර් එකට කියනවා මට මෙන්න මේ දේවල් ගැන report එකක් හදලා ඕනේ. අපිට ඊළඟ meeting එකේදී මේක present කරන්න තියෙනවා කියලා. ඉතින් දැන් ඔයා මේකට Fabric use කරනවා කියලා හිතමුකෝ. ඔන්න මම දැන් කියන්නම්. ඔයාගේ process එක යන්න ඕනේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ company එකේ data තියෙන data sources ටික අඳුර ගන්න ඕනේ. අපි example එකක් විදිහට ගමු. Azure SQL database එක, SAP HANA database එකක් තියෙනවා කියලා. ඊට අමතරව අපි හිතමු SharePoint එකේ මොන හරි CSV files, මොන හරි documents මොන හරි තියෙනවා කියලා. ඔයාගේ data sources තුන අඳුරගත්තා. දැන් මේවා ඔයා මුලින්ම Fabric එකට ගේන්න ඕනේ. Fabric එකට ගේන්න අපිට Fabric එකේ තියෙනවා data ingestion tools, mainly අපිට තුනක් තියෙනවා. data pipeline, data flow gen 2 සහ notebook. මේ තුනේ
එකකින් අපිට ඩේටා අරන් ඉන්න පුළුවන් ෆැබ්‍රික් එකට. ඒක හින්දා අපි ඩේටා ස්ටෝර් කරන්න ඕනේ. ස්ටෝර් කරන්න අපිට මේන්ලි තියෙනවා ලේක් හවුස් නැත්නම් වෙයා හවුස්. ඒක ස්ටෝර් කරාට පස්සේ අපිට මේක මේ තියෙන ඩේටා ඒ විදිහටම අරගෙන අපිට ඇනලයිසිස් කරන්න බෑ. මොකද 99%ක්ම ඩේටා අනිවාර්යෙන්ම අපි ක්ලීන් කරලා තමයි ගන්නවනේ. මොකද මේ ඩේටා වල ඩුප්ලිකේට්ස් වල තියෙන්න පුළුවන්, null values තියෙන්න පුළුවන්. ඒ වගේමයි එක capital simple මාරු වෙච්ච ඩේටා තියෙන්න පුළුවන්. ඊට පස්සේ special characters method වැටිච්ච words තියෙන්න පුළුවන්. ඊට පස්සේ unwanted byte space තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ හිතන නැති පොඩි දේවල් තියෙනවා. අපේ මුළු report එකටම වැරදි interpretation එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි මේ data ටික clean කරලා ගන්න ඕනේ. ඊට අමතරව වාට එන්න පුළුවන් දැන් ඔයාගේ time stamp column එකක් තියෙනවා කියලා. වාට එකකින් date එක වෙනම extract කරගන්න ඕනේ. time එක වෙනම extract කරන්න ඕනේ නෝ. සමහරට store කරලා තියෙන time zone එක වෙන time zone එකකට convert කරන්න වෙනවා. මේ වගේ එක විදිහේ transformations වාට ඔයාගේ requirement එකම apply කරන්න. ඉතින් මේ දේවල් apply කරන්න fabric එකේ අපිට තියෙන data flow chain 2 එහෙම නැත්නම් notebook මේ දෙක use කරන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් අපේ warehouse එක ඇතුලේ අපිට SQL Analytics endpoint එකක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කර transformations කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් transform කරලා ඉවරනහම අපි ඊළඟට මොකක්ද කරන්නේ? ඊළඟට අපි report එක build කරනවා. report එක build කරන්න අපිට fabric එකේ තියෙන Power BI use කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයාගේ manager නැත්නම් ඔයාගේ management එකට ඔයා හදපු report එක දුන්නාම එයාලා decision making කරන්න. ඉතින් මේ විදිහට තමයි real world workflow එකක් යන්නේ fabric එක පාවිච්චි කරගෙන. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි තාමත් සරල introduction එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. fabric ගැන ඊට වඩා ගැඹුරින් ඉස්සරහට තියෙන videos වලින් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි improvements අවශ්‍යයි නම් ඔයාලා අනිවාර්යෙන්ම කලින් කලික් කරන්න.